කතා කරන්න ඕනේ ශේෂ්ත්‍රයේ තියෙන බොහෝ සංස්කෘතික දායාද. උදාහරණයක් අපි කිව්වොත් එහෙම ලංකාවේ තිබුණු ජ්‍යොතිෂය. අපි ගත්තා ලංකාවේ තිබුණු ජ්‍යොතිෂය සහ ගණිත ක්‍රම. අපි එකක්. ඊට පස්සේ ලංකාවේ තිබුණු ඒ කියන්නේ හෙළ යෝග ශාස්ත්‍රය. ඒ කියන්නේ අපි ඒක යෝග කියලා කිව්වේ නැහැ. ශාරීරික අභ්‍යාස විද්‍යාව කියලා හඳුන්වනවා. ලංකාවේ තිබුණු හැමදේට වෛදික කලාව කියන වශයෙන් තමයි අර්ථකථනය කරලා තියෙන්නේ. එතකොට ශාරීරික අපි සිංහලෙන් ගත්තොත් ශාරීරික විද්‍යාව තමයි අර්ථකථන වෙන්නේ. එතකොට මේ විද්‍යාවන් රටට දායාද කළ යුතුයි. නිල ශාස්ත්‍රය, නිල චිකිත්සාව, දේශීය හොඳේ ඊට දේශීය සටන් ශිල්පයක්, දේශීය වෛද්‍ය විද්‍යාවක් තියෙනවා. අපිට නීතිමය පැත්තෙන් කිසිම බාධාවක් නැති වෛද්‍ය විද්‍යාවට ඒ පිළිබඳව අපි දවසක් කරලා ඒ වෛද්‍ය විද්‍යාව ඊට පස්සේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය, ගෙබිම් ශාස්ත්‍රය, වාස්තු විද්‍යාව, නිවාස සැලසුම් විද්‍යාව, ගෘහ සැලසුම් විද්‍යාව ආදී කොටගත් විෂයන්. ඊට පස්සේ ශාරීරික අභ්‍යාස විද්‍යාව, ඊට පස්සේ බොහෝ විෂය පලාසයන් කියන්නේ විෂයන් හරියටම ගත්තොත් 21කට වඩා සැලසුම් කරලා දිනවා ඔයාලට උගන්වන්න. ඒවා සංස්කෘතික දායාද. ඔයාලට ඉගෙනගත යුතු දෙයක් තියෙනවා. ඉගෙන ගන්න කැමති කට්ටිය එන්න. ඔයාලා තිරේ දිස්වේ ඔයාලට අංකයක් මේ අංකයට WhatsApp මැසේජ් එකක් දාන්න. අමතුමක් දෙනවට වඩා WhatsApp මැසේජ් එකක් දාන්න. පෞද්ගලිකව අපි කතා කරනවා ඔයාලට. අපි එන්න කියන දවසේ මේ විෂයන් ගන්න. ඒ වගේම ඒ 320 දෙනෙක් 640 දෙනෙක් අරමුණක් වගේ එක්ක 640ක් නිර්මාණය කරන්න ඕනේ. එහෙම නැත්නම් 320ක් නිර්මාණය කරන්න. මේ දෙකෙන් එකක් අනිවාර්යෙන් නිර්මාණය කළ යුතුයි. ඒතර ඔබ කතා කරන පිරිසත් එක තමයි මම එක තියෙන්නේ ගන්නේ. ඊට වඩා අඩු පිරිසටම කවමදාවත් උගන්වන්නේ නැහැ. අනිවාර්යයෙන්ම 320ක් අනිවාර්යෙන් 640ක් කියන ආයුතුයි. ඒ වගේම ඒ සියලු දෙනා එම ශාස්ත්‍රයෙන් දැරීමට සුදුසුද යන වග ජ්‍යොතිර්විද්‍යාත්මකව සහ අංක ගණිතයට අනුව සහ අංගන ශාස්ත්‍රයට අනුව අනිවාර්යෙන් පරීක්ෂා කරලම තමයි ගන්න.